නෝ කන්ටැක්ට් සිටුේෂන් එක ඔයාලා දැන් ඉන්නේ මේ රීඩින් එක අදගෙන ආවේ ඔයාලා වෙනුවෙන්. ඔයාලා දෙන්න අතර මේ කාලේදී නිහඬතාවයක් තියෙනවා. නමුත් මේ සම්බන්ධතාවය ඔයාගේ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම දෙන්නටම අමතක වෙලා නැහැ. ඔයා හිතනවා ඇති එයාට අමතක වෙලා ඔයාගේ සහකාරයට අමතක වෙලා තියෙනවා කියලා. හැබැයි අද රීඩින් එකේ එන්නේ ඔයාගේ සම්බන්ධතාවය එයාට අමතක වෙලාත් නැහැ. ඔයාට අමතක වෙනත් නැහැ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉවත් වෙලා ගියපු සම්බන්ධතාවයක් නෙවෙයි කියන එක විශේෂයෙන් කියනවා. ඉතින් මේ කාලේදී ඔයාලා දැනගන්න ඕනේ සම්බන්ධතාවය ඇතුලේ බාහිර සංවේදනයට වඩා අභ්‍යන්තරයෙන් ඉගෙන ගැනීම වගේම වර්ධනය දෙන්නටම වැදගත්. ඉතින් දෙන්නටම බාහිර සංවේදනයට වඩා වැදගත් වෙන්නේ අභ්‍යන්තරයෙන් ඔයාලා දෙන්නක් ඉගෙන ගැනීම වර්ධනය. කියන්නේ ආත්මයෙන් ඔයාලගේ ඉගෙන ගැනීම වර්ධනය කියන එක මතක තියාගන්න ඕනේ ඔයාලා දෙන්නම. ඉතින් ඔයාගේ ඔතක නෝ කන්ටැක්ට් ඉන්න ඔයාගේ සහකරුවෝ සහකාරිය මේ මොහොතේ එයාගේ ජීවිතේ වටිනාකම, එයාගේ ජීවිතේ වගකීම්, එයාගේ ජීවිතේ දීර්ඝකාලීනව තියාගෙන ඉන්න අරමුණු ගැන ගැඹුරින් හිතනක මං ඉන්නේ. ඔයාලගේ තීරණ හැඟීම් වල විතරක් නෙවෙයි කියන්නේ සම්බන්ධතාවයේ හැඟීම් ඒ වගේ විතරක් නෙවෙයි. එයාලා හොයන්නේ නිවැරදි දේ මොකක්ද කියන එක තමයි එයාලා බලන්නේ. ඉතින් ඒ නිවැරදි මොකක්ද කියන යන ප්‍රශ්නය මත පදනම් වෙලා තියෙන මේ දේ මේ කාලය මේ සම්බන්ධතාවයට වඩා එයාගේ පෞද්ගලික ජීවිතයේ පැත්තෙන් ගත්තොත් ඉතින් ඒ පදනම හින්දා ඔයා අපේක්ෂා කරන ආකාරයේ හදිසි පණිවිඩයක් ක්ෂණිකව නැවත පැමිණීමක් නම් දක්නට ලැබෙන්නේ නැහැ කියන එක කාඩ් එක විසින් මතක් කරනවා. ඒ කියන්නේ ඔයා හිතන් ඉන්නවනේ එකපාරට මට කතා කරයි. ඔයාට එකපාරට මෙසේජ් එකක් දායි කියලා එකක් වෙන්නේ නැහැ කියන එක තමයි රීඩින් එකේ කියන්නේ. නමුත් කලබල වෙන්න එපා. මේ දේ ටික කාලයක් විතරයි තියෙන්නේ. හොඳේ. ඒ නිසා කලබල වෙන්න එපා. ඒ වගේම මේ ඔයාලට දෙන්නක සම්බන්ධතාවයේ නෝ කන්ටැක්ට් සිටුේෂන් එකක් තියෙනවානේ. මේ නෝ කන්ටැක්ට් තියෙන සිටුේෂන් එක පාඩමක්. ඔයාලා දෙන්නට සම්බන්ධතාවයේ අවසන් වීම නැත්තම් කර්මයක් හෝ කිසිම දඩුවමක් නෙවෙයි. මේක පාඩමක්. ඒක හොඳින් මතක තියාගන්න අවශ්‍යයි. මේක පාඩමක් කියන එක. ඉතින් මේ ඔයාලගේ දෙන්නක සම්බන්ධතාවය සමහර වෙලාවට දෙන්නම වැදගත් පාඩමක් ඉගෙන ගන්නවා. එක්කෙනෙක් විතරක් නෙවෙයි දෙන්නම පාඩමක් ඉගෙන ගැනීම සිදු වෙනවා. ඉතින් තමන්ගේම ආධ්‍යාත්මික මාර්ගය ශක්තිමත් කිරීම ගැන ගොඩක් කලාවට මේ පාඩම වෙන්න පුළුවන්. මේ පාඩම කියන්නේ ඔයාලට දෙන්න නෝ කන්ටැක්ට් සිටුේෂන් එකකදී ගොඩක්ම විශේෂයෙන්ම ඔයාලා ඉගෙන ගන්න පාඩම වෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික මාර්ගය, ආත්මික මාර්ගය ගැන දැනගන්න එක. ඒ වගේම ඒකේ සැබෑ අර්ථය හොයාගන්න එක. ඒක තමයි ඔයාලා දෙන්නගේ ගොඩක්ම පාඩම වෙන්න පුළුවන් වීමක් තියෙන්නේ දැන් රීඩින් එක අනුව නම්. ඉතින් ඔයා හිතන වෙද්දී ඒ ඔයාත් එක්ක නෝ කන්ටැක්ට් ඉන්න කෙනා ඔයා ගැන හිතන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද එයාගේ අවධානය මේ වෙලාවේ තියෙන්නේ හැඟීම් වලට වඩා ප්‍රායෝගික දේවල් කෙරෙහි. ඒ නිසා ඔයා ගැන ඔයාගේ සම්බන්ධතාවය ගැනවත් එයාලා නොහිතා ඉන්නේ නැහැ. එයාලා හිතනවා. හැබැයි මේ කාලේ මේ රීඩින් එක ඔයා දකින මේ කාලේ තියෙන්නේ එයාගේ ජීවිතයේ ප්‍රායෝගික කරුණු සම්බන්ධයෙන් පවුලේ බලපෑම්, සමාජයේ අදහස් වගේ එයාව අනුගමනය කරන විශ්වාස පද්ධති තියෙනවානේ. ඒ දේවල් කෙරෙහි තමයි මේ කාලයේදී එයාගේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා කාඩ් එක කියන්නේ. ඉතින් ඔයාගේ සම්බන්ධතාවය ගැන යම් පිළිතුරක් හොයමින් ඉන්නවනම් හැබැයි ඒ පිළිතුර තියෙන්නේ ඔයාගේම අභ්‍යන්තර ප්‍රශ්නාවේ කියන එකත් මේ කාඩ් එක මේ රීඩින් එක මතක් කරනවා. ඒ දේවල් පිටින් වාට වෙන කාගෙන්වත් හොයා ගන්නත් බෑ. ඉතින් නෝ කන්ටැක්ට් සිටුේෂන් එකකින් ඔයාලා දෙන්න අනාගතයේ එකතු වීමක් සිදු වෙනවා. නමුත් ඒක ඉක්මනින් ක්ෂණිකව වෙන දෙයක් නෙවෙයි. එක සෙමින් හැදෙන සම්බන්ධතාවයක්. ඉතින් ඔයාලා දෙන්න මේ නිහඬ කාලය
ඔයා හොයාගන්න ඕනේ ඔයාගේ බලය. ඔයාගේ ආත්මික සත්‍ය හොයාගන්න ඕනේ. කියන්නේ ඔයාගේ සෝල් එකේ ඔයාගේ ආත්මයේ ඔයා කවුද? ඔයා සත්‍ය හොයාගන්න ඕනේ කියන එක. ඔයාට කියනවා. ඔයාගේ වටිනාකම ඔයා ලබා ගන්න දැන් කාලය ඇවිල්ලා ඔයා සමහර විට ඔයාගේ වටිනාකම ඔයාගේ සෝල් ඔරිජින් එක ඔයා සෝල් එකෙන් කවුද කියන එක කිසි දෙයක් ඔයා දන්නේ නැහැ. නමුත් කුතුහලය තියෙන්න පුළුවන්. ඉතින් අන් ඒ දේවල් හොයාගන්න තමයි මේ නිහඬ කාලය තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඔයා මේ කාලය පහු කරලා ගියොත් මේ කාලය ගණන් ගත්තේ නැතුව හිටියොත් ඔයාගේ ස්පිරිචුවල් ජර්නි එක එවනත අධ්‍යාත්මික ඔයාගේ ගමන නැවත හදාගන්න ආයෙ කාලයක් නැති වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතේට ආයෙ කාලයක් වට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා මේ කාලය අත්හැරියොත් ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඔයා කවුද? ඔයා මොකටද ආවේ? ඔයාගේ ජර්නි එක මොකක්ද? ඔයාගේ සෝල් එක ඔයා කවුද? සෝල් එක ඔයාට තියෙන මිෂන් එක මොකක්ද? ඒ දේවල් හොයාගන්න. මොකද ඒක තමයි ඔයාට මේ කාලේ දීලා තියෙන මේ නෝ කන්ටැක්ට් සිටුේෂන් කාලේ දීලා තියෙන්නේ. ඔයාට සියලු සම්බන්ධතා වලින් අයින් වෙලා ඔයා කවුද කියනක ඔයාගේ ඇත්ත හොයාගන්න. ඉතින් ඒ කාලේ උපරිම ප්‍රයෝජනට ගන්න.